හලෝ ඉතින් ඔයාලට කොහමද? අද අපි යනවා ටෝකියෝ ක්‍රිස්මස් මාකට් එක බලන්න. තව අපේ යාළුවෝ දෙන්නෙක් එක්ක තමයි යන්නේ. ක්‍රිස්මස් ලඟ වෙද්දී මෙහි ලස්සනට සරසලා තියෙනවා. එතකොට තව ලස්සන බඩු තියෙන කඩවල් තියෙනවා. කලින් අවුරුද්දෙත් අපි මෙතනට ආවා. හැබැයි මේ පාර එද්දි නම් පොඩ්ඩක් පරක්කු වෙලා. අපි එද්දිත් කඩවල් ටිකක් වහන්න ළඟයි. මම බ්ලොග්ස් කරන්න පටන් ගත්තට තාම කැමරාවට කතා කරන්න නම් මට පුරුදු නැහැ. අනේ කියන්න. ටඩා. සුදුවක් කළා දාන ෆොටෝ ගන්න. hina වෙන්නේ. අපි දැන් මේ ලස්සන තැන්වල නැවති ෆොටෝ ගහලා ක්‍රිස්මස් මාකට් එක පැත්තට යන ගමන්. අපි මෙතනට එද්දිත් රෑ 8 පහුවෙලා. එතකොටම වගේ එයාලා අනවුන්ස් කරා තව පැය භාගයකින් ඔක්කොම වහනවා කියලා. අපිට ලස්සන මක්කඩයක් හම්බුණා. මම මෙතනට වැඩියත් මෙන්න හේතුව තමයි මෙන්න මේ තැන. මට ගොඩ දවසක ඉඳන් ඕන වෙලා තිබුණා මේ වගේ ලස්සන මග්ස් තියෙන කඩයකට යන්න. ඔන්න ඉතින් අද මට ඒ තැන හම්බුණා. මග්ස් බල ඉන්නකොට වෙලාව යනවා දැනුන්නේ නැහැ. ඉක්මනටම කඩවල් වහන්න නිසා අපි මෙතනින් එළියට ගියා. Hai Kian. Hai. Kita ya mudah-mudahan pun. මෙතනට ලස්සනට ස්කයි ට්‍රී එක පේනවා. එතකොට මේ ස්ටෙයාකේස් එකේ දැක්කද ඔයාලා ක්‍රිස්මස් ට්‍රී එකක් වගේ. ඒ වගේ ලස්සනට මෙතන වෙනස් වෙනවා. ඉතින් අපි රෑ වෙනකම්ම මේ ටිකේ ඇවිදලා ලස්සන බලලා ගෙදර ගියා. පෙම්හීන නෙත් යුගෙන් දකිනා බුද වෙන්න පෙර සිතේ සඟවා මතකයෙහි එහි පාට තවරා සිත්තම් කරවා නිතුණු නිදන මොහොතක විමස මේ ඊළඟ දවසේ උදේ අපේ යාළුවෝ දෙන්න අද යන නිසා අපි හිතුව පොඩ්ඩක් එළියට යන්න. අපේ ගෙවල් ළඟම තිබුණා බේස්බෝල් බැටින් සෙන්ටර් එකක්. අපි එතනට තමයි ආවේ. මුලින්ම මෙතන ප්ලේ කරන්න කොයින්ස් ගන්න තියෙනවා. යෙන් 500කට කොයින්ස් දෙකක් ගන්න පුළුවන්. එක කොයින් එකකින් එක්කෙනෙක්ට 20 පාරක් ප්ලේ කරන්න පුළුවන්.
මැෂින් එකකින් බෝල එන නිසා අපිට බෝල එන ස්පීඩ් එක වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් මෙතන ඇතුළට ගියහම එකපාරටම බෝල වේගෙන් එද්දි පොඩ්ඩක් බය හිතෙනවා. හැබැයි ඉතින් ටික වෙලාවක් ගිහිල්ලා ට්‍රැක් එකට වැටෙද්දි මාර ෆන් තැනක් තමයි මෙතන. අපිට තව වෙලාව තියෙන නිසා අපි හිතුවා ෆ්ලයිට් බලන්න පුළුවන් ලස්සන තැනකට යමු කියලා. හැබැයි ඉතින් අපි ගියාට අපිට බලා ගන්න පුළුවන් වුණේ එකම එක ෆ්ලයිට් එකක් විතරයි. ඉතින් දුකෙන් වුණත් අපිට ඒක බලලා ආයෙ ගෙදර එන්න වුණා. එහෙනම් ආයෙ හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි බයි. තුනු නිදන මොහොතක විමසමි හද පවසන රහසට හිතවති තව ලං කරගන්න